Hi guys, welcome to back my video. අද අපි ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි. ඔයාලා මාව දන්නේ නැතුව ඇති. මොකද මම මේ ඊයේ තමයි channel එක පටන් ගත්තේ. මගේ channel එක මේ තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න share කරන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක වලව්ව කියලා මේ ශ්‍රී ලංකන් හොරර් ගේම් එකක්. ගොඩක් කට්ටිය ගහලා තිබ්බා. උනාට මට ඒක දාන්න පුළුවන් වුණේ ඊයේ. මොකද මම ඊයේ තමයි channel එක හැදුවේ. ඉතින් මේ ඒක මේ ගොඩක් කට්ටිය ගොඩක්ම කට්ටියත් නෙවෙයි views 14 තිබ්බේ. මේ ඒක නිසා ඒ views 14 බැලුවත් කවුරුත් like කරලා තිබ්බේ නැහැ. like දෙකයි තිබ්බේ. කවුරුත් like කරලා තිබ්බේ නැහැ. subscribe කරලා තිබ්බෙත් නැහැ. එකම එක subscribe එකක් විතරයි තියෙන්නේ. මං අහන්නේ ඇයි ඔයගොල්ලෝ මේ අලුතෙන් මේ channel එක කරාම ඒකට support එකක් එහෙම දෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට මේව නැත්තම් බලන්න හම්බෙන්නේ නැහනේ. හරි. මම ඔයගොල්ලන්ට බයින්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ subscribe කරලා like එකකුත් දාන්න. හරි. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. හරි මගේ channel එකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන මගේ channel එක. මේකේ ඔයගොල්ලන්ට මේ රවුන්ඩ් කරන එක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඊට පස්සේ ඒකට මේ ඔයගොල්ලන්ට පේන්න ඇති මේකේ මෙන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලයික් එහෙම තියෙන විදිය views 17යි. මේ views 17යි like 2යි මේ comment 3යි. බලන්න subscribe එකම එකයි. එවනට දවස් 17ක් මේ දවස් මේ 17ක් ගිහිල්ලා ඇයි එහෙම කරන්නේ? ඔයගොල්ලෝ නම් කමන්නේ ඔයගොල්ලෝ නම් බලලා මේ සපෝට් එකක් දෙන්න. අනේ මට සපෝට් එකක් දෙන්න මම අලුතෙන් channel එක පටන් ගත්තා. මට channel එක දිගටම තියාගන්න ඕනේ. ඒක නිසා මටත් ආසයි channel එකක් කරන්න. හරි. අපි යන් ගේම් එකට. මම අද ග්‍රැනි ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ ඒක මේ ට්‍රික් එකක්. කියන ග්‍රැනිගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මේ ඔයා මොකක් හරි කරන්න ගිහිල්ලා මේ මැරුණොත් විතරයි ආයි දෙවෙනි දවසෙන් මේ හරි මේ දෙවෙනි දවසෙන් ඔයා මේ ආයි ග්‍රැනි පස්සෙන් පන්නනවා. ඊට පස්සේ මේ ඔයා මේ පළවෙනි දවසේ මං කියන විදිහට වැඩේ කරොත් මේ ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. බඩු ඕන තරම් මේ කැමති දෙයක් හොයාගෙන ඔයාට ඕන තැනකින් පයින්න පුළුවන්. ග්‍රැනි ගේම් එක ගහලා ඉවර වෙනකම් ඉන්නේ. මේ එහෙනම් අපි මේ ට්‍රික් එකත් කියලා දෙන ගමන් අපි යන් වීඩියෝ එක. මගේ පළවෙනි දවස් ආවා guys. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන අතන තියෙන මේ ග්ලාස් එක අරන් ගිහිල්ලා මේක අතට ගන්න. ඊට පස්සේ මේක චුට්ටක් තල්ලුවක් දාගෙන මේ ඔයගොල්ලන් මේ දොර අරගෙන මේ අඳ ගාවට ආයි මෙහෙම ආපස්සට ගිහිල්ලා මේක වට්ටන්න. ඒක නෙමෙයි 10 සැරයක් 3 සැරයක් එහෙම වට්ටන්න. ග්‍රැනි මේක ගාවට එනකම්ම වට්ටන්න. එද්දිම ඇඳ යටට යන එකයි යට එන බටන් එකයි එක දිගට බාගෙන යන්න. හරි. පේනවනේ guys ග්‍රැනි හෙල්ලෙන්නවත් නැහැ. මම කොහෙට ගියත් ග්‍රැනි හෙල්ලෙන්නවත් නැහැ. මේක අරගෙන ග්‍රැනි අපි කොහෙට ගියත් මෙහෙන් ගියත් ග්‍රැනි එන්නේ. අර ග්‍රැනි එන්නේ. හරි දැන් ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ග්‍රැනි එකේ බඩු ටික මොනාරි එකතු කරගෙන පයින් තැනකින් එකතු කරගෙන ඔයගොල්ලන්ට ගේම් එක නිදහසේ ප්ලේ කරන්න. හරි guys මට කටින් පිලස් එක හම්බුණා. දැන් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේක මෙතනින් දාගන්න. මේක ඕන වෙන්නේ අන්න අතන්ට. එතන අතුරක් තියෙනවා ඒක ගන්න. හරි මට හම්බුණා මේ මොකද්ද මේකට කියන්නේ ස්පීකල් කී එන්නේ එක හම්බුණා මට. මේ දැන් ඒක දාගෙන ඒ මකුළු වලටත් කරන්න පොඩි ට්‍රික් එකක් තියෙනවා. එයා මස් කෑල්ල දාන්නම ඕනේ. මසුත් ගණන් දැන්
මේ මස් දාගන්න ඕනේ තෙන්ට යන්න. එහෙම කරන්න ඕනේ. මං කරන විදිහටම කරන්න. ඔයා කරන්න ඕනේ. ඔයා මෙහෙම ටික ටික මකුලුව මෙහෙම ඉස්සරහට එද්දිම දෙපාරක් මේ උඩ කියන්නේ නැවිලා ඉස්සෙන්න. නැවිලා ඉස්සෙන්න එක දෙපාරක් කරන්න. එන්න එතන මේක ගත්තා. එහෙම ළඟට යන්න එපා. ළඟට ගියොත් කෙලිනවා. එහෙම ෂේප් එකේ මාරු වෙන්න තියෙනවා. ඔක තමයි මගේ දෙවෙනි ට්‍රික් එක. තානම් ට්‍රික් නෑ. ඉතින් ඔන්න ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවර වෙනවා. හරි ඉතින් ඔය ට්‍රික් දෙක ගැන තමයි කියන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මේ හොඳයි නේ ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් දාගෙන කමෙන්ට් එකක් දාගෙන ෂෙයා කරගෙන යන්න. හොඳයි නම් හොඳයි කියන්න අඩුපාඩු තියෙනවා නම් කියන්න මම හදා ගන්නම්. ඉතින් ඔයම තමයි තාත් දවසකින් මේ හම්බෙමු. Goodbye.